ඕල්ට වෙන කන්දක් තියෙනවා. ඉතින් ওই කන්ද අපි ටීම් දෙකට බෙදලා කලින්ම නගින කට්ටිය තමයි අද චැලෙන්ජ් එක වින් කරන්නේ. ඉතින් අපි එනම් බලමු කවුද දිනන්නේ කියලා. ලයිව් දෙන්න විදියක් නෑ. ලයිව් දෙන්න දන්නේ නෑ. එමේ කවක් නෑ. කන්දේ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ ටීම් දෙක බෙදන්න දැන් යන්නේ. ටීම් එක තමයි ඔයා ඉන්නේ මේක. මෙන්න මේක තමයි යාළුවනේ ටීම් එක. මෙයාලා A ටීම් එක අපි B ටීම් එක කැමරා මල්ලි අපි තුන් දෙනා මෙයාලා වෙනම කැමරා කරනවා අපි වෙනම කැමරා කරනවා ජයන් එහෙනම් ඉතුරු ටිකට ඕනේ අපි යන්න හදන කන්දට දුවන්න බෑ තරෙන් යන්න තමයි දෙක අතගෙන වතුරා නම්මන මෙයාලා සපයා ගන්න අපි යන්න පිටත් වෙනවා ඒකට වගේ අපිත් සමග රජි සිටින්න නුපා ඒකරි කමක් නෑ තක්ගාලා ගියොත් ඇති දුවපන් සාසින්ද දුවපන් අපි එන්නේ ආඩ පෙනාටි යාළුවනේ අටුපනේ අටුපේ යන් කොහෙද කන්ද ගියේ ඒ කන්ද පටේ කන්ද තමයි යන්නේ ඕ රේස් එක නැද්ද ඒ සිවල දුවන්න බෑ ඔක්කොම වීඩියෝ වෙනවා ආමයි උඹ ටික දාලා අනේ ආකා කලකලා යන්න කක් කර යන් ඒකට කන්ද ගියේ පටේ ඕ රේස් එක නැද්ද ඒ සිවල දුවන්න බෑ අනේ අම්මේ ආකා කනකලා ගන්න දෝ කත්තර කච්චන තාම පේනවල ඔයාලට අපේ ටීම් B තාම මග එනවා අපි ජයග්‍රහණය කරා ටීම් A ජයග්‍රහණය කරා යේ ආර්චිනේ මුතුන ඔය අනිත් කැමරාවෙන් ඔයාලා සුන්දරත්වයේ දෙන්නේ අපි වටපිටාවේ හින්දා නිරීක්ෂණය කරනවා අපේ මොණ්ඩේ දින්තරය ගියා යන්න ධම්ම කතා කරපු ඉඳ උගියා කමක් නෑ නේ පියා උඩ දෙන්න come follow me tuh agak leh anu udah jayag්‍රහණය කරේ ඒ උත්තර ඒ බහු අම්මා පන්සි අනේ අම්මේ සුභා සුන්දරත්වය විඳ ගන්න යාළුවනේ මෙතන සිරිපාදෙත් පේන දැන් මිහිඳු මහන්ත පේන්නේ ඔව් ඔන්න ඔය මැද තමයි පේන්න ඕනේ මේ ඇත්තටම කනගාටු ප්‍රකාශ කරන මේ අපිට කරගන්න බැරි වුණා ලයිව් එකක් ගෝ අපිට ඉගෙන ගන්නත් එපේ අපිට පන්ති තිබ්බා දැන් ලයිව් එකක් දාන්න බැරි වුණා හින්දා තමයි මේ වීඩියෝ එක දාන්නේ අපිට සබ්ස්ක්‍රයිබ් 100ක් ගහන්න උදව් කරාට thank you නා අපි යන් උඩට නේ ඉතින් බා අරුන් ගියානේ මගේ වුණා බලන්න යන්න අපි යන්න හදන කන්දට යන් ඔයාලට අපි යන්න හදන කන්දට දුවන්න බෑ තමයි ඉන්න තමයි කිව්ව එක දෙක වටගෙන වතුරා නම්මන ඔයාලා සපයා ඔයාලා යාළුවනේ එන්න අපි යන්න අපි යනවා හරි යමු
රත්විට ඵලයා එකෙක් හරි කමක් නැහැ ටක් ගාලා ගියොත් ඇති අන්න බලන්න ඈත ඉතුරුවපන්. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේ අටු පොල් නේ අටුපේ වතුරෝනේ දුමනේ වතුරෝනේ වතුරත් ඉවරයි බා පොඩ කැස්සත් එක්ක මේක ඇවිල්ලා. ඌ බා තමයි අතු තව ගොඩක් දුර යන්න ඕනේ. ඔව් මහන්සි හරි මහන්සි අපි ඇලට යනවා ඇල ටීඩී එකක් දාන්න දාමු නේද? පවුනි යාළුවෝ ටික පව්. දාන්නද ඔයාලට ආන් අර කෑ ගහනවා වතුර ඕනේ කියලා. වතුර ඕනේ කියලා කෑ ගහනවා. කෑ ගහනවා යම් අපි යාලට වතුර දෙමු උත්තර දුර යන්නද? මේ වතුර ටිකක් බොන්නේ අපිට ඔය යාළුවට. පේජ් එකේ ඉන්නවද WhatsApp පේජ් එක මන්ද මේ බට තිබ්බට ඇති වෙන්නේ වතුරනේ. ඔව් මේ ලිස්සනවා ලිස්සන. උතුම් අපි WhatsApp page එක ගැන මෙයාලට කියන්නේ. ඔන්න යාළුවනේ අපි අලුතෙන් channel එකක් පටන් ගන්න යනවා. ඒකේ නම බොක බොක්ක ප්‍රොඩක්ෂන්. බොක්ක ප්‍රොඩක්ෂන් කියලා. ඒක ෆලෝ කරලා දාන්න. ෆලෝ කරලා දාන්න අපි සබ් එකක් දාන්න. ඔක්කොම. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කවුද? අනේ මල්ලි වැඩද? බැරි වැඩ නොකරන් අඹරා. නම්බරන්නේ ඇම්බරු මිනිස්සල් යන්. ඒ ලොකු ටැංකි. මේවට ලීටර් 2000ක් විතර අල්ලනවා. ඌ කියන්නේ අපි පෙරදුනාට කොහොම බලන්න අපි කන්ද මුදුනට වැයිලා ඉන්නේ. දොරි මේකෙන් තමයි මේ මුළු ගමටම වතුර දෙන්නේ. පච මේ කෑදර විතරයි. ඒ ඕ උලඟ. බලපන් අතර කැම්ප් එකක් ගමු අපි. දවස් වීඩියෝ එකක්. දවසක් රෑ ඉන්න ඕනේ. පැය 24ක් අපි මෙතන ඉන්න කැම්ප් එකක් ගහනවා අපි. ගහනවා කිව්වොත් ගහනවා. වැඩ කියන්න එපා ඉතින්. මොන අවුව වැඩිගෙන ඉන්න හරි. ලයිව් එක විතරයි කරන්න බැරි. මානවේ හුලම් මේ කරනවා අනිවාර්යෙන් කරනවා. වටපිටාවේ සුන්දරත්වය. දාන්න ගන්නේ. අර ඉන්න ගොබ්බෙක් අතන. මේ ඉන්න අපේ කට්ටිය. දැන් කන්න උඩහට මෙන්න මෙතන ගොඩක් මහන්සියක් මහතයි. සර්ට් එක මුල ගියනවා. මේ මැදගිල්ල කියන්නේ බෑ. අපි දින්නේ නෑ යාළුවනේ. හැම වීඩියෝ එකම ඉල්ලලා තියෙන අපි ආකාශ කිරීම කුඩියක් ගහලා ආකාශ කිරීම. අපි අන්න අර පාරින් නම් තමයි ආවේ. පේන ඔයාලා මෙහෙන් තියෙනවා අපේ ඕ අපි ඉරට අල්ලනවා බලනවා. කොහොමද අපි ජයග්‍රහණය කරා? ඉරවරහක් නෑ ජයග්‍රහණය කරපු එකයි මුනේ. ඒ වැටේ පල්ල අපිට පොඩ්ඩක් මහන්සි. එනක් එහෙනම් වෙන වීඩියෝ එකකින් අපි හම්බෙමු. මානවේ හුලම් පාර බලන්න. වටපිටාවේ සුන්දරත්වය. ඔයාලට පේන ඇති. මේ ඉන්න අපේ කට්ටිය. දැන් කන්ද උඩහට ඇවිල්ලා ඉන්නේ. පේන ඇති හුලම් පාර. සර්ට් එහෙම හුලඟ යනවා. අපි දින්නේ නෑ යාළුවනේ. දිනලා තියෙන අපි ආකාශ කිරීම අපුඩියක් ගහමු ආකාශ කිරීම. මේ පේන ඇති ඔයාලට මෙහෙන් තියෙනවා අපේ මේ හිටවල තියෙන පැල වලට වතුර දාන එක ටැංකි. මෙන්න කඳු යායව. ගල් භාගයක් තියෙනවා නේ. අනේ දන්නේ කාකු ස්කෝට් නමුත් දන්නේ නැහැ. කොහොමද අපි ජයග්‍රහණය කරා? ඉලවරහක් නෑ ජයග්‍රහණය කරපු එකයි මුනේ හැටි. අපිට පොඩ්ඩක් මහන්සි. එහෙනම් වෙන වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපි දැන් කන්දට යන හදන්නේ. ඔයාලට පේන ඇති මේ සුන්දරත්වය බලන්න වටපිටාවේ. දුවපන් සසින්දු.
ඵලයන් කෑනෝ අපි ආවා යාළුවනේ ඔන්න අපි ආවා එහෙනම් තමයි චැලෙන්ජ් එක ජයග්‍රහණය කරේ ටීම් B තාම එන ගමන් මගේ අම්මා